VO3 වලින් ෂෝට් හදලා ඔයා YouTube දාන කෙනෙක්ද? මේ වීඩියෝ එක ඔයා අද බලලා ඊට පස්සේ කිසිම දවසක ඔයා YouTube වලට VO3 වලින් හදන වීඩියෝස් අප්ලෝඩ් කරන එකක් නැහැ. ඒකට හේතුව ඔයා ඇහුවොත් පුදුම හිතේවි මේ වීඩියෝ එක මුල ඉඳලා අග වෙනකම්ම බලන්න. මම මේ විදිහට VO3 එකේ එකම prompt එකකින් generation 4ක් ඒ කියන්නේ bulk generation එකක් කරලා තියෙනවා. first frame එක ගොඩක් same වගේම අතරමැද පොඩි වෙනස්කම් තියෙනවා. මේකේ මොනවා වුණත් මේ ෆයිල් එක අපි ඩවුන්ලෝඩ් කරපුවම මේගොල්ලන්ගේ තියෙනවා source code එකක්. ඒ source code එකෙන් YouTube විසින් අඳුන ගන්නවා මේ වීඩියෝ VO3 එකේ bulk generation වලින් ආව වීඩියෝ කියලා. ඒකට support කරන තවත් කාරණයක් තියෙනවා. මම ওই විදිහට මේ විදිහට ඔයගොල්ලන්ට files ටික download කරලා පෙන්නනවා. දැන් බලන්න download වුණ files වල names ටික අපි අරගෙන වෙනම sheet එකකට දාලා විශේෂයෙන් බැලුවොත් මම මේ විදිහට rename mood එකට දාලා copy කරගන්නවා. ඔයගලන්ට පේනව නේද? file names ඔක්කොම එක වගේ. මේකේ 2026.1.09 කියන්නේ date එක පවා සඳහන් වෙනවා. අග ටික විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඔයා කිසිම editing එකක් නොකර මේ file එක මේ විදිහට YouTube වලට upload කරොත් CapCut දාන්න නැතුව හරි මොනවා හරි නොකර කිසිම දෙයක් නොකර YouTube වලට upload කරොත් මොකද වෙන්නේ කියලා අපි ඊළඟට බලමු. දැන් මෙන්න මේ විදිහට අප්ලෝඩින් එකක් දාපුවම ඔයා දන්නවා basically තියෙන file name එක තමයි මේ විදිහට defaultly ගන්නෙ. එතකොට YouTube එකෙන් අඳුන ගන්නවා මේක bulk generation එක කොටසක් කියලා. ඔයාගේ channel එකට ඔයා වීඩියෝ 4ම මේ විදිහට දැම්මොත් අනිවාර්යෙන් එතන issue එකක් එනවා. මොකක්ද ඔයාට එන issue එක තමයි ඔයාගේ monetization temporarily හෝ permanently disable වෙන්න පුළුවන්. මොකක්ද එන specific issue එක inauthentic content කියන එක. අපි බලමු මොකක්ද මේ inauthentic content කියලා කියන්නේ. මේ විදිහට ඒක explain කරලා තියෙනවා. mass produce or repetitive content. ඒ කියන්නේ ඇත්තටම අපි VO3 එකෙන් 4ක් එකපාර හදනවනේ. ඒක mass production එකක් සහ repetitive contents ගොඩට තමයි වැටෙන්නේ. මේක මේ විදිහට තනි වීඩියෝ එකට apply වෙනවා වගේම ඔයාගේ channel එකේ හැම වීඩියෝ එකක්ම ඔයා VO3 use කරලා හදලා තියෙනවා නම් අනිවාර්යෙන් එතකොට channel as a whole ඒ කියන්නේ මුළු channel එකේම look එක බලලා ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයාගේ අදාළ වීඩියෝ එකේ හරි channel එකේ හරි monetization remove කරන්න උත්සාහ කරනවා. but good news එකකුත් තියෙනවා. what is allowed for monetization කියලා වෙන කොටසක් පල්ලේ තියෙනවා. ඔයා මේකත් බලන්න අනිවාර්යෙන් ඒකේ තියෙන ඒවත් කියවලා ඔයාට තේරුම් ගන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා allowed upload කරන්න allowed contents. ඉතින් මම හිතනවා අද මම වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දෙයක් ගෙනාවා කියලා. අපේ channel එකට like කරලා share කරලා sub කරන්නත් අමතක කරන්න එපා. thank you so much.